පුතේ සුබ දවසක් වේවා. ඔන්න පුතේ මේ පාර O level ලියන ළමයිට පුතේ ඔන්න පුතාට පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න යන්නේ. O level ලියන ළමයිටත් මේක වැදගත්. grade 9 and 10 මේ හැමෝටම වැදගත් පුතේ මේ පාඩම. පුතාට සමහරට කොච්චර ක්ලාස් ගියත් වාක්‍යයක් පැසූ කැරක්ටර් වාක්‍ය පැසූ කරගන්න බෑ. පුතේ මේ සාමාන්‍ය අපි ටෙන්සස් ටික අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. හැබැයි ඒත් ගොඩක් ළමයිට ඇක්ටිව් වාක්‍ය පැසූ කරගන්න බෑ. පුතේ මම විනාඩි 10ක් වගේ කෙටි කාලයක් තුල ඔයාලා හැමෝටම ඕනම වාක්‍ය ඇක්ටිව් වාක්‍ය පුතේ පැසූ කරන්න කියලා දෙනවා. පුතාලා මේක පුළුවන් නම් හැමෝටම පුතේ මේ වීඩියෝ පුතාලා යාළුවාට ෂෙයා කරන්න. මේක පුතේ මේ ක්‍රමය ඉතාම පැහැදිලිව මම කියා දෙනවා. ඉතින් ඇක්ටිව් වාක්‍යයක් කොහොමද පැසූ කරන්නේ? ඕන ඔයාලා ලකුණු ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් ප්‍රශ්නයක් පුතේ. විනාඩි 10කින් මේක අල්ල ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි කෙලින්ම පාඩමට යමු. පුතේ බෝඩ් එකේ මම මේ ලියලා තියෙනවා බලා ගන්න ඇක්ටිව් පැසූ. එහෙනම් කර්මකාරක කර්තෘකාරක වාක්‍යයක් කර්මකාරකට හරවන්න තමයි පුතේ අපි යන්නේ. එතකොට පුතාලගේ O level වලදීත් ඒ වගේ grade 10 and 9 STM වලදී අනිවාර්යෙන් මේක එනවා පුතේ. බලන්න පුතේ ඔයාලා මෙන්න මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් පැසූ කරන පුතේ වාක්‍ය පැසූ කරන ක්‍රමය තමයි ඔබ්ජෙක්ට් එක එනවා. ඊට පස්සේ පුතේ be verb එක ගන්න නැත්නම් helping verb එනවා. ඊට පස්සේ පුතේ verb එක past participle අපි දානවා. ඊට පස්සේ තමයි අපි දාන්නේ subject ඉන්නවා නම් පුතේ by දාලා අපි දානවා. right. එහෙනම් අපි එක පොඩ්ඩක් සාමාන්‍ය මේක චුට්ටක් ඔළුව අදහස් තියාගන්න ඔබ්ජෙක්ට් එක වාක්‍ය වලට එනවා. ඊට පස්සේ පුතේ එන්නේ be verb එකක්. එහෙම නැත්නම් පුතේ අපි helping verb එක අනිවාර්යයෙන්. verb එක past participle මම යොදන්නේ ක්‍රියාව තුන්වෙනි ස්වරූපේ දාන්නේ පුතේ. ඒක අනිවාර්යයෙන් මතක තියාගන්න. පැසූ වාක්‍ය 8ේම පුතේ verb එක past participle කර්තෘ කෙනෙක් ඉන්නවම පුතේ වාක්‍ය මුල subject එක අයින අවසානට by me වෙනවා. මුල subject එක පුතේ you නම් by you වෙනවා. subject එක she නම් by her වෙනවා. එතකොට subject එක he නම් by him වෙනවා. පුතේ subject එක they නම් by them වෙනවා. එතකොට පුතේ මේ by දාලා අවසානට අපි කර්තෘ කෙනෙක් ඉන්නවනම් අවසාන ලියන්න පුළුවන් පුතේ. right. එහෙනම් පුතේ බෝඩ් එක බලමු. will තියෙනවා නම් පුතේ ඔයාලගේ active වාක්‍යයේ මෙන්න will කියන පදේ තියෙනවා නම් පැසූ කරද්දී helping verb එකේ will එක will be බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න will කියන කෙනා ඉන්නවා නම් will be වෙනවා. ඊට පස්සේ has or have තියෙනවා නම් has have තියෙනවා පුතේ has been have been දාන්න ඕනේ. has been දාන්නේ ඒක වචන ඔබ්ජෙක්ට් එකත් එක්ක. ඒ කියන්නේ singular ඔබ්ජෙක්ට් එකත් එක්ක. have been දාන්නේ පුතේ plural එහෙම නැත්නම් බහුවචන ඔබ්ජෙක්ට් එකත් එක්කයි. right. එහෙනම් පුතේ had තියෙනවා නම් had been දාන. ඒක වචන බහුවචන ભેදේ දෙකටලුවක් නැහැ. ඒක දෙකම දාන්න පුළුවන්. had නම් had been. will have තියෙනවා නම් පුතේ will have been අපි use කරන්න ඕනේ. will have තියෙනවා will have been දානවා. ඒ වගේම පුතේ මේ am misa කියන මෙන්න මේ තුන්දෙනාත් එක්ක verb එකට ing එකතු වෙලා තියෙනවා නම් am misa එක verb එකට ing එකතු වෙලා තියෙනවා නම් am been is been are been එනවා. මෙතන පුතේ is been කියන්නේ singularයි are been කියන්නේ පුතේ plural මතක තියාගන්න. ඒ කියන්නේ is been භාවිතාවනේ ඒක වචන ඔබ්ජෙක්ට් එකත් එක්කයි are been භාවිතාව වෙන්නේ plural object එක. එහෙනම් පුතේ ඊළඟට was were කියන දෙන්නත් එක්ක verb එකට ing තියෙනවා නම් active වාක්‍ය වල පැසූ කරද්දි මේක කර්මකාරක හරවනකොට මතක තියාගන්න ඕනේ was been දානවා. was been භාවිතාව වෙන්නේ singular object එකත් එක්ක. පුතේ were been භාවිතාව වෙන්නේ plural object එකත් එක්කයි. එහෙනම් පුතේ මේ වචන ටික පුතාලා මේ active වාක්‍ය දැකලා මේ ටික බලාගෙන අපිට පැසූ කරන්න පුළුවන්. will නම් will be, has have නම් has been have been, had නම් had been, will have නම් will have been, am is verb ing තියෙනවා am been is been are been, was එක ing තියෙනවා was been were been දාන. එහෙනම් පුතේ වර්තමාන කාලේ වාක්‍ය present වාක්‍යයන් present tense වාක්‍යයන් නම් පුතේ am is දානවා පැසූ කරද්දී. එහෙනම් is කියන්නේ singular object එකක භාවිතා වෙනවා. ආ කියන්නේ plural object එකක භාවිතා වෙනවා. හරි. එහෙනම් පුතේ අපිට මේ වාක්‍ය හඳුනා ගන්න වෙනවා. මෙන්න පුතේ subject verb object සරල අතීත කාලේ සරල වර්තමාන කාලේ වාක්‍යයක් සාමාන්‍ය ක්‍රියා වර්තමාන කාලේ භාවිතා වෙන්නේ. ඒ වගේම වාක්‍ය පැසූ කරද්දී is so ආදාල්නා පැසූ කරන්නේ. එහෙනම් past tense වාක්‍යයක් පුතේ පැසූ කරද්දී was were දාන was කියන්නේ singular object එකකට භාවිතා වෙනවා. were භාවිතා වෙන්නේ plural object එකත් එක්කයි. එහෙනම් පුතේ අතීත කාල වාක්‍ය හඳුනා ගන්න එක්ක verb එක පුතේ past tense තියෙනවා. එහෙම නැත්නම් වාක්‍යයේ කොහේ හරි did තියෙන්න පුළුවන්. එහෙම වුණොත් past tense වාක්‍යය. හරි. එහෙනම් පුතේ ඔයාලා දන්න මෙන්න මේ ටික මතක තියාගත්තා නම් ඔයාලට ඕනම වාක්‍යයක් පුතේ පැසූ කරන්න පුළුවන්. right. නැවත මම පොඩ්ඩක් මතක් කරන්න will නම් will be, has have නම් has been have been, had නම් had been, will have නම් will have been, am is එක verb ing තියෙන පුතේ am been is been are been දානවා. was එක verb එකට ing තියෙන was been were been දානවා. එහෙනම් වර්තමාන කාලේ වාක්‍යයන් නම් am is දාලා පැසූ කරන්න පුතේ am බොහොම අඩුයි. ඒ is so are. එහෙනම්
past tense වාක්‍යයන් නම් was were දාලා පැසුව කරන්න. right. එහෙනම් පුතේ අපි example 4ක් වාක්‍ය 4ක් පැසුව කරන්න යන්නේ. දැන් ඔන්න පුතාට බලා ගන්න පුළුවන්. පළවෙනි වාක්‍යයේ තියෙන පුතේ they will build a home. එහෙනම් ඒගොල්ලෝ ගයක් හදාවි. පුතේ මේකේ පුතේ කාලේ හොනේ නෑ පුතාලට. මෙතනදී පුතේ will තියෙනවනේ. මං කිව්වා will තියෙනවනම් will be දාන්න ඕනේ. හරි. එහෙනම් පුතේ මේකේ verb එක තමයි මෙන්න build කියන හදනවා. verb එකෙන් පස්සේ පුතේ තියෙන object එක එහෙනම් a home කියන එක වාක්‍යයේ මුලට එනවා. a home ඊළඟට තමයි පුතේ will නම් මොකද්ද දාන්නේ? will be දානවා. right. build කියන කෙනාගේ පුතේ past participle එක b u i l t subject එක තියෙනවා they කියලා. එහෙනම් පුතේ අපි දානවා they තියෙනවා නම් by them. මෙන්න මෙහෙමයි පුතේ පැසුව කරන්නේ. ඔයාලා හරි ලේසි ඇති. දෙවෙනි එක වань she is cleaning the room. ඇය කාමරය පිරිසුදු කරමින් ඉන්නවා. right. එහෙනම් පුතේ මේක තියෙන්නේ is එක verb එකට ing. මෙන්න තියෙන පුතේ is එක verb ing දෙනවා. is been are been එනවා. එහෙනම් මේකේ පුතේ cleaning කියන එක තමයි verb එක. ඊට පස්සේ පුතේ තියෙන object එක. එයා අපි ගන්නවා වාක්‍යයේ මුලට the room. එහෙනම් room කියන්නේ ඒක වචන object එකක්. එහෙනම් ඒක වචන object එක දෙන්නේ is been එනවා පුතේ. is been තමයි එන්නේ. right. clean කියන එකේ පුතේ ing අයින් කරනවා. ඒකට අපි දානවා ed past part හදා ගන්න. she තියෙන්නේ පුතේ she කියන කෙනා වාක්‍යයකට යනකොට පුතේ මොකක්ද වෙන්නේ by her බවට පත් වෙනවා. right. ඊළඟ වාක්‍යය තමයි they have organized a party. ඒගොල්ලෝ සාදය සංවිධානය කරලා තියෙනවා. මෙතන පුතේ have තියෙනවා. එහෙනම් have has have තියෙනවා නම් has been have been එන්නේ. right. එහෙනම් පුතේ මේකේ verb එක organize මොකද්ද organize කරලා තියෙන්නේ? a party. එහෙනම් a party කියන එකයි පුතේ වාක්‍යයේ මුලට එන object එක party. party කියන්නේ පුතේ singular. ඒ party එකක්. එහෙනම් ඉන්නේ have been නෙමෙයි. මෙතන එන්නේ has been එනවා. ඔන්න has been දැම්ම පුතේ organize කියන එක අපි ලියනවා ඒ විදිහම වෙනස් වෙන්න මොකද ඒක past participle-මයි organize කවුරු විසින්ද පුතේ by them ඔහුන් විසින්. right. ඊට පස්සේ last one අවසානට ගියම් බලන්න. she was making cakes. ඇය කේක් හදමින් ඉන්න for the party සාදය සඳහා. ඇය කේක් හදමින් සිටියා. was කියන හිටියා පුතේ මේ she was making cake for the party. right. එහෙනම් පුතේ මෙතන was තියෙනවා. was එක verb එකට ing. මේ බලන්න පුතේ was එක verb එකට ing තියෙනකොට was been verb been එනවා. right. මෙතන පුතේ verb එක තමයි making. එහෙනම් making මොනව හදන්නේ? cake. මෙන්න මෙයා තමයි object එක පුතේ. මෙයා වාක්‍ය වලට එනවා. cakes නම් පුතේ එන්නේ මොකද්ද පුතේ බහුවචනත් දෙක එනවා. were been the cakes were been make කියන එකේ පුතේ made කියන made වෙනවා. made past participle made by her ඇය විසින් එනම් for the party right. බලන්න පුතේ ඔයාලට මේක ලොකු අමාරුවක් නෑ. මෙන්න මේ ටික මතක තියාගන්න. ඔන්න පුතේ ඔයාලට O level ප්‍රශ්නයක් ගොඩ. මෙහෙම කියා දෙන ඉගෙන ගන්නවා නම් පුතේ ඉංග්‍රීසි අමාරු වෙන හේතුවක් නැහැ. ඔයාලා දන්න හැම යාළුවෝ මේක ෂෙයා කරන්න. මෙන්න මේ ටේබල් එක මෙන්න මේ වගුව මතක තියාගත්තා නම් මේ එක්සැම්පල් 4ක් තියෙනවා. තව කොච්චර වාක්‍ය ලස්සන ගණන් පුතේ හැදුවත් මේ විදිහම මේ ප්‍රොසීඩියර් මේක වෙනස් වෙන්නේ නැහැ. නම් මේක මතක තියාගන්න. මේ වගේ පුතාලට පාඩම් මම ඉක්මනින් පුතාලට මේ ගෙදරදී ඉගෙන ගන්න විදිහට මම දිගටම ගේනවා. නම් මාත් එක්ක දිගටම රැඳිලා එන්න. හැමෝටම වෙනම් පුතේ සුබ දවසක්. පුතාලා හැකි තරම් පුතාලා යාළුවන්ට මේ වීඩියෝ ෂෙයා කරන්න. හැමෝටම සුබ දවසක් වේවා. හරි.